Good evening guys. දැන් වෙලාව හරියටම 2යි. හැමදාම මම ඇතුළේ ඉඳලානේ කතා කරන්නේ. අද පොඩ්ඩක් එළිය පෙන්නන්න මං ඉන්න තැන එළිය කොහමද කියලා. අද අහස කළු කරලා වහින්න යන දවසක් හරිම ලස්සනයි. බලන්නකෝ මම ඉන්න තැන එළිය කොහමද කියලා. එන්න බලන්න වෙන්න. අද අහස කරු කරපු නිසා අද යන්නත් බැරි වෙන ලයින් එකක් තියෙන බලමු අද කොහමද යන්න පුළුවන් වේද කියලා. යන්න පුළුවන් වුණොත් යනවා. මොකද වැස්සේ අවුලක් නැහැ මට තියෙනවා මේ ජැකට් එකක් තියෙනවා ෆුල් කවරින් රේන් කිට් එකක් තියෙනවා ඒක නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. අද වගේ තුන්වෙනි නෙමෙයි හතරවෙනි බ්ලොග් එක මම මීට කලින් මේ ඇත්තටම මේ ෂෝට්ස් වීඩියෝ තමයි අප්ලෝඩ් කරේ YouTube එකට Facebook එකට අප්ලෝඩ් කරලා තියෙන්නේ ෂෝට් වීඩියෝ ලොං වීඩියෝ එකක් අප්ලෝඩ් කරා ඒක ඔයාලා බලන්න ඇති කියලා විශ්වාස කරනවා හිතනවා. අද මගේ පස්වෙනි දවස මම Uber රයිඩර් කෙනෙක් විදිහට වැඩ කරන. ඉතින් අද දැන් වෙලාව දෙකක් පහු වෙලා දැම්ම මම යන්නේ තව ටික වෙලාවක් ගිහිල්ලා යන්න. මොකද හේතුව මේ Uber hire අපිට සෙට් වෙන්නේ සාමාන්‍යයෙන් ගොඩක් Uber hires දාන වෙලාවට. අපි ටාගට් කරන් ඉන්න ඕනේ උදේ 11 හවස 3ත් ඊට පස්සේ ආයේ හවස 7ත් රෑ 11 10 මාර විතර වෙනකන් ටයිම් එක. අද පොඩක් මෙසි වෙලා තියෙන්නේ ටිකක් අවුල්. මොකද එළියේ රෙදි වලලා තිබ්බා. රෙදි ටික ඔක්කොම ගත්තා වහින්න කිට් වෙනකොට. මම ඊයේ ගත්ත රේන් කිට් එක මම වල වෙන්නන්නම්. රේන් කිට් එකක් ගත්ත ඊයේ මොකද මම දවස් දෙකක් විතර නාගෙන තෙමිගෙන ආවා වැඩ කරන්න ගිහිල්ලා. ඉතින් අලුතෙන් ගත්ත රේන් කිට් එක අවුලක් නැහැ ෂේප් එක. හොඳ ක්වොලිටි එකක්. දැන් නොතිමී වැඩ කරන්න පුළුවන්. මම මේ රේන් කිට් එක ගන්න හේතුව ගොඩක් අය වැස්සට හැංගෙනවා. රයිඩර්ස්ලා ගොඩක් අය මේ රයිඩ් කරන්න ඒ කියන්නේ Uber delivery යන්නේ නැහැ. මොකද මේ තෙමි යන්න බැරි නිසා. නමුත් මම හිතුවා ඒ වෙලාවට ගොඩක් අය මගහරන වෙලාව මට කරගන්න පුළුවන් නම් හයිස් ටිකක් මම හිතනවා අර පැය දෙකක් තුනක් දුවන එක පැය එකමාරෙන් දෙකෙන් මට හොඳ මුදලක් හම්බ කරගන්න පුළුවන් කියලා. ඉතින් අර ගොඩක් අය නොකරන වෙලාවට ඒක කරනවා නම් ලොකු chance එකක් තියෙනවා. ඒක නිසා මම හිතුවා මෙහෙම කිට් එකක් කරගෙන වැස්ස වෙලාවේ පොඩ්ඩක් වැඩ කරන්න අනිත් අය වැඩ නොකරන වෙලාව. පැහැපැති තියෙන්නේ ඇනෙක්ස් ටිකක්. ඒ කියන්නේ ගෙවල් ටිකක්. ඇනෙක්ස් ටිකක් කියන්නේ ගොඩක් අය මෙහි ඉන්නේ රෙන්ට් එකට. ඉතින් පිටින් එන අය ගොඩක් රෙන්ට් එකට ඉන්න අය ඉන්නේ. මේ දින රෙන්ට් කිට් එක ටියුලිප් බෑග් එකක දාලා ඒක මේක තුඩ දාලා තියෙන්නේ. දැන් හැමතිස්සෙම මොනවා වෙන්නේ වැස්සත් විතරයි නුමනා වෙන්නේ. ඊට පස්සේ වතුර බෝතලයක් තියෙනවා. මේ වතුර බෝතලේ දාන්න මෙහෙම වෙනම පොකට් තියෙනවා. වෙනම පොකට් තියෙනවා. මෙහෙම මේ ඩ්‍රින්ක්ස් එහෙම ඕඩර්ස් දානවනේ සමහර අය. එව්ව දාන්න හැරෙන්න තියෙන අපිට එහෙම දාගත්ත එක මේ වගේ පොකට්ස් 4යි. පොකට්ස් 5ක් තියෙනවා. එව්ව දාන්න. මේ ස්පේස් එක තියෙන්නේ ග්‍රොසරි අයිටම් වලට. හරි මොකක් හරි කෑම අයිටම්ස් වලට. සමහර වෙලාවට මේ ඕඩර්ස් සෙට් වෙනවා. සමහර අය ඕඩර්ස් දානවා. මේ අර අපේ මේ බෑග් එක ෆුල් වෙන්නේ. ඒ කියන්නේ සමහරවිට කිලෝ 10ක් 12ක් විතර වෙනවා මේ බර. එතකොට අපිට ඒක උස්සයන අමාරුයි. ඒක උස්සයන අමාරුනාට සමහර වෙලාවට අර මේ අපේ මගේ බයික් එකේ පිටිපස්ස උසයි. මගේ බයික් එකේ පිටිපස්ස ෂීට් එක එහෙම කැඩිලා පොඩ්ඩක් උසයි අර මේ අලුත් ෆල්සවල එහෙම තියෙන අර ඒ වගේ එහෙම කැඩලා පොඩ්ඩක් උසයි. එතකොට මගේ මේ පටි දෙක පුරුදු කරාට පස්සේ පොඩි chance එකක් තියෙනවා බෑග් එක පොඩ්ඩක් අර පිටිපස්ස කැලට හිටින නිසා ඒ සම්පූර්ණ බර මට එන්නේ නැහැ. ඒක නිසා ගොඩක් දුර වුණත් යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. බයිසිකල් වල ඩෙලිවරි කරන්න ඉන්න ඕන තරම් බයිසිකල් වල ඩෙලිවරි කරන්න ඇති ඉන්නවා. එතකොට ඒ වගේ කෙනෙක්ට මේ වගේ බෑග් එකක් එල්ලගෙන යනවා කියලා කියන්නේ ඇත්තට ලොකු ලෝඩ් එකක් දාගෙන ඇත්තටම ගොඩක් අමාරුයි. මම දේවල් හදාගෙන දැන් ලේස්ති කරගෙන යන්න පටන් ගත්ත විතරයි. ඔන්න ඉතින් වහිනවා. හරි. යන්න දෙන්නෙම නැහැ වැස්ස. තේරෙනවනේ. දැන් පොඩ්ඩක් අඩුයි. මෙච්චර වෙලා හයියෙම වැස්සා. ටිකක් සැර වැස්සක් ඇල්ලුවා. අහස කළුම කරලා තියෙන්නේ. අද දවසේම වහින විදිහක් තියෙනවා. මම හිතන්නේ මේ වහි කියලා. වැස්සොත් දිගටම වැස්සොත් ඉතින් යන්න වෙන්නේ නැහැ. මොකද වැස්සේ තෙමීගෙනම වැඩේ පටන් ගන්න බැරි නිසා. නමුත් පොඩ්ඩක් පොඩි වැස්සක් පොද වැස්සක් තිබුණොත් මම යනවා. යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ ජැකට් එකක් නැතුව. නමුත් අපි දැන් ෆුඩ් ඩෙලිවරි කරනවා නම් අපි පීසා හට් එකක් ඇතුළට යනවා. ස්ට්‍රීට් බර්ගර් එකක් ඇතුළට යනවා. නැත්නම් මොකක් හරි තමයි ඔය රෙස්ටොරන්ට් එකක් ඇතුළට යද්දී අපිට ඇත්තටම වතුර බේරීගෙන තෙමීගෙන එහෙම යන්න බෑනේ. එතකොට අපි අර රේන් ජැකට් එකක් හරි මොකක් හරි යූස් කරනවා නම් අපිට අන්න පුළුවන් මේ කිසි ප්‍රශ්නයක් නැතුව ඇතුළට යන එක ගලවලා දීුවා. අර ඇතුළේ තියෙන ඇඳුම තෙමිලි නැති නිසා අපිට ගිහිල්ලා අරන් එන්න පුළුවන්. නැත්නම් අර මිනිස්සු ඉතින් වාඩිලා ඩයිනින් ඒරියා එකේ යාලා කෑම ගන්නවා. ඒතර අපි තෙමිලා කැෂියර් ගාවට යනවා. තෙමිගෙන ෆ්ලෝ එක ඔක්කොම වෙත් කරගෙන. ඒක ඉතින් ඉච්චර හොඳ දෙයක් නෙවෙයි. ඉතින් ඒක අපි එහෙම කරන්න හොඳ නැහැ. මොකද එයාලත් බිස්නස් එකක් කරන්නේ. අපි එහෙම යනකොට අනිත් පැත්තට ටිකක් අප්‍රියජනකයිනේ. ඒක නිසා ඔයාලා ඒ දේවල් වලට රෙඩි වෙලා යන්න කියලා තමයි කියන්න තියෙන්නේ. හැමදේම රෙඩි කරගෙන ඉන්නේ. වැස්ස පොඩ්ඩක් අඩු ගම ටග්ගල ගියා.